උදේට ඉතින් කුරුල්ලන්ගේ කිචිමිචියට අඩුවක් නැහැනේ. ඔන්න මං කෙසෙල් කොලත් කපාගෙන රසට උයාගත්ත බත් එකත් බැඳගෙන ගමනක් යන්න තමයි මේ ලෑස්තිය. දවස් කිහිපයක ට්‍රිප් එකකට කෙසෙල් කොලේ බත් එකක් ඕනෙමයි. ඉතින් කෙසෙල් කොලෙත් තවලා මේ විදියට ව්‍යංජන ටික බෙදාගෙන බත් එක ඔතලා ෆොයිල් එකකිනුත් කවර් කරා. එතකොට රස්නෙත් හොඳට රැඳිලා තියෙනවනේ. වීඩියෝ එක චුට්ටක් දිගයි නාට්‍යයක් බලනවා කියලා හිතාගෙන වීඩියෝ එක සතුටින් බලන්න කියලා ඔයගලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. කලින් වීඩියෝ බලපු අය නම් දන්නවා අපි ඉන්නේ ඉතාලියේ කියලා. අපි දැන් මේ යන්නේ ඉතාලියේ ඔලිව් වත්තක් මැද දවස් 4ක් ගත කරන්න. ඉතින් මේ ලස්සන අත්දැකීම ඔයාලා එක්ක බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඒක නිසා මම වීඩියෝ කරා. වගාපින් වලින් වට වුණු පරිසරයක් තියෙන පාර්ම නගරේ තමයි අපි ජීවත් වෙන්නේ. අපි දැන් මේ ගොවි බිම් පහු කරගෙන ලස්සන සූර්යකාන්ත වතු, එතකොට මිදි වතු, ඔලිව් වතු පහු කරගෙන යන්නේ ටොස්කානා තියෙන අංගියාරි කියන නගරයට. කඳු වලින් වට වෙච්ච ඔලිව් වතු පිරිච්ච අංගියාරි නගරයට තමයි අපි දැන් මේ ළඟා වෙන්නේ. ආසාවක් තිබුණා කවදා හරි දවසක ඔලිව් වත්තක් මැද කැම්පින් බංගලෝ එකක දවස් කීපයක් ගත කරන්න තියෙනවා නම් කියලා. ඒ හීනේ හැබෑ වෙච්ච දවස තමයි මේ. දැන් අපි බංගලෝ එක තියෙන තැනට ලං වුණා. මේ තියෙන ඒගොල්ලන්ගේ වත්ත. පළතුරු, එළවලු, ඒ වගේම ඔලිව් යායට හිටවලා තියෙන ඒගොල්ලන්ගේ වත්තේ මැද තමයි අපි දවස් 4ක් ගත කරන්න ගියේ. වටපිටාවෙම ඇහැට ප්‍රියදසුන් තියෙන මේ වගේ පරිසරයක දින කීපයක් ඉන්න පුළුවන් නේද? මේ තියෙන්නේ යාළගේ ඔෆිස් එක. ඒ වගේම ලොකු පූල් එකකුත් තියෙනවා ඔයගොල්ලන්ට නිවාඩුව සතුටින් ගත කරන්න. මේ වීඩියෝ එක බලන ඔයත් අපි වගේම පරිසරයට ආදරය කරන කෙනෙක් නම් වීඩියෝ එක බලද්දි ලොකු සතුටක් දැනේවි. ඔන්න දැන් අපි මේ අපේ නවාතනට යන මග පේනව නේද? දෙපැත්තෙම ඔලිව් ගස්. ඔය ඈතින් පේන්නේ අපිට වෙන් වුණු බංගලෝ එක. ඉතින් නිවාඩුවේ නිශ්ශබ්දව සතුටින් දවස් කීපයක් ගත කරලා මේ අත්දැකීම ඔයාලත් ලබා ගන්න ඕන. එන්නකො ඉතින් වීඩියෝ එක බලන ගමන් විස්තර කරන්න. ඔයාලා මේ දකින කැම්පින් බංගලෝ එකට අමතරව එයාලගේ තියෙනවා ඇපාර්ට්මන්ට්ස් රූම්ස් එහෙම. එතකොට ඔයාලගේ පවුලේ සමාජිකයන් ගණන අනුව ඔයගොල්ලන්ට වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් ඔයාලගේ වාහනේ ඇවිල්ලා ටෙන්ට් එකක දවස් කිහිපයක් රැඳිලා සතුටින් ගත කරලා යන්න. කැම්පර් තියෙන යාළුවන්ට පුළුවන් කැම්පර් එකේ ඇවිල්ලා ඒ සතුට විඳින්න. අපේ බොහෝම හිතවත් පවුලක් කැම්පර් එකේ ඇවිල්ලා දවස් කිහිපයක් මෙතන ගත කරලා ගියා. එයාලා තමයි අපිටත් මේ විස්තර කිව්වේ. ඊට පස්සේ අපි සර්ච් කරලා අපිට ආස හිතෙන තැනක් හින්දා අපිත් ආවා. ලස්සන හුරුබුහුටි ලිවින් රූම් එකක්, ඩයිනින් ෆැසිලිටි එකත් එක්කම මේ තියෙන්නේ එක කාමරයක්. වායු සමීකරණ පහසුකම් ඇතුව ගෙදරකට අවශ්‍ය කරන හැමදේම ඇතුළත් වෙන විදියට තමයි මේ බංගලෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. පොඩි ශීතකරණයක්, එතකොට රූපවාහිනී යන්ත්‍රයක්, පුංචි කුස්සියක්, ඒ හැමදේම ඇතුළත්. හතර දෙනෙක් ඉන්න පුංචි පවුලට නවාතැන් ගන්න සුදුසුම විදියට ලස්සනට පුංචියට මේ බංගලෝ එක නිර්මාණය කරලා තිබුණා. ජනෙල් වලින් එළිය බලන හැම දසුනකම දැක්කේ මෙයාලව.
එන්නකෝ අපි අනිත් කාමරෙත් බලන්න යන්න. පුංචි බංග්ලෝ එකේ ඔලිව් වලටම ගැලපෙන්න කර්ටන් දාලා තිබුණා. මේ තියෙන්නේ එයාලා අපිට ඔෆිස් එකෙන් දීපු විස්තර. මේකේ තියෙනවා ළඟම තියෙන අවන්හල්, ඒ වගේම අපිට බලන්න තියෙන තැන්, සිටි එකේ විස්තර, සුපර් මාකට්, ඒ හැමදේම ඒ කොලේ ඇතුළත් වෙලා තියෙනවා. ලිපිනයන් වගේම ටෙලිෆෝන් නම්බර්සුත්. මේ තියෙන්නේ බාත්රූම් එක. ඒගොල්ලෝ අපිට පාවිච්චි කරන්න හදලා තිබුණ ෂැම්පු වර්ගයක් හදලා තිබුණේ ඔලිව් වලින්. මේ ඔයාලා දකින්නේ ඒවා. ලස්සනයි නේද? හරිම හුරුබුහුටි. ඒ වගේම හරිම නිස්කලංකයි. එළියේ පෙනෙන මේ දසුන් ඇහැට හරි ප්‍රියයි නේද? ඇත්තටම ඒ සතුට, ඒ ලස්සන, ඒ දැනෙන හැඟීම වීඩියෝ වලටවත් ෆොටෝ වලටවත් ගන්න බෑ. ඒක අත්විඳලම බලන්න ඕන. ඔලිව් වත්තේ එහා කොනට වෙන්න තියෙන වතුර පොකුණක් ඔයාලට පේනව නේද? අන්න එතනට වෙනකන් අපි ගියා. වීඩියෝ එකේ ඒ ටිකත් එකතු කරලා තියෙනවාම. එතකොට තව තියෙනවා මෙයාලා හිටවපු පළතුරු වත්තක්. ඒ කොටසත් වීඩියෝ එකේ එකතු කරලා තියෙනවා. ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. දැන් නම් හොඳටම බඩගිනි. ගෙදරින් ඔතාගෙන ආපු කෙසෙල් කොලේ බත් එකේ රස බැලුවා නම් දැන් හොඳයි කියලා හිතෙනවා. කෙසෙල් කොලේ ඔතලගෙන ආපු බත් මේ හෙවනේ ඉඳගෙන රස බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එදා හවස ඉර බැහැගෙන යන වෙලාවේ චූටිව මේ විදිහට ලස්සන්ට අඳලා ෆොටෝ ටිකකුත් අරගෙන වීඩියෝ ටිකකුත් ගත්තා. උදේ බත්වලට හදපු ව්‍යංජන අරගෙන ආවා හවසට පාන් කන්නත් එක්ක. දැන් මේ අසේලයි පුතයි සුපර් මාකට් එකට යන්නේ පාන් අරගෙන එන්න. ඒ ළඟ ඒ හැමදේම ගන්න පුළුවන් විදියට පහසුකම් තියෙනවා. ඊට පස්සේ අපි ටිකක් කරුවල වැටුනහම පූල් එකට ගිහිල්ලා නාලා එහෙම ඊට පස්සේ තමයි රෑ කෑම ගත්තේ. පාන් ගෙනල්ලා අර හදාගෙන ආපු හොදි රත් කරලා රෑ කෑම ගත්තා. අපිට කැමති නම් එයාලගෙන් උදේ කෑම ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එළියෙන් කන්නත් පුළුවන්. නැත්නම් අපිට ඉන්න තැනම හදාගෙන කන්නත් පුළුවන්. අපි ඉතින් වෙනසකටත් එක්ක හිටපු දවස් ටිකේම ඒගොල්ලන්ගෙන් උදේ කෑම ඕඩර් කරා. ඒගොල්ලන්ගේ උදේ කෑම තියෙන්නේ බුෆේ විදියට. අපිට ඕන දෙයක් බෙදාගෙන කන්න පුළුවන්. කීරි, කෝපි, තේ මේ ඕනම දෙයක් තියෙනවා. මේ තියෙන්නේ පූල් එක හරිය. පුංචි දරුවන්ට නිදහසේ සෙල්ලම් කරන්න පුළුවන් හරියක් තමයි මේ තියෙන්නේ. මේ ඔයාලට පෙනෙන බිල්ඩින් එකේ තමයි මම අර කලින් කිව්ව ඇපාර්ට්මන්ට්ස් එතකොට කාමර එහෙම තියෙන්නේ. කැම්පින් එන අයටත් මෙයාලගේ තියෙනවා පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් බාත්රූම්, ටොයිලට්ස් ඒ වගේම චේන්ජින් රූම්. බලන අත ඔලිව් පිරුණු ඔලිව් ගස්. මෙයාලා හැම වසරෙම ඔලිව් තෙල් හදනවා. ඒ වගේම එයාලා ළඟ ඔලිව් තෙල් මිලදී ගන්නත් තියෙනවා. ඔයාලා දන්නව නේද? දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ටොස්කානා තමයි වයින් වලට, ඔලිව් තෙල් වලට ප්‍රසිද්ධ. මම හරි ආසයි ඔය ඔලිව් කඩලා තෙල් හිඳින වැඩේට. ඒක මම කවදාකවත් ඇස් දෙකෙන් දැකලා නැහැ. මම වීඩියෝ වලින් දැකලා තියෙනවා. ඒ වගේම අහලා තියෙනවා ඔලිව් ගස් යටට රෙදි එලලා රෙදි වලට තමයිලු ඔලිව් ටික කඩලා දාන්නේ. ඊට පස්සේ රෙදි මතට කඩපු ඔලිව් ටික එකතු කරගෙන ගිහිල්ලා තමයි ඒවේ කොළ, නැටි, රොඩු අයින් කරලා මැෂින් වලට දාලා තෙල් හිඳින්නේ. ඉතින් මේ දේ කවදා හරි ඇස් දෙකෙන් බලා ගන්නත් ආසාවක් තියෙනවා.
මෙයාලගේ පටන් ගත්ත තැන ඉඳලා අර ඈත පේන පහළ පොකුණ දක්වාම ඔලිව් වත්ත විහිදිලා තියෙනවා. ඒ වගේම එයාලට කන්න වගා කරලත් තියෙනවා. එන්න අපි යමු ඒ පැත්තත් බලන්න. පුදුම ලස්සනක් නේද? ඉමක් කොනක් නොපෙනෙන ඔලිව් වත්තක්. ඒ අතරේ ලස්සන කණේරු මලුත් තියෙනවා. මල් වගේම එළවලුත් තියෙනවා. අපි දැන් ඔහොම පහලට යන් ඒගොල්ලන්ගේ පුංචි වගාව බලන්න. ඉන්නකො ඉතින් ඊට ඉස්සෙල්ලා අපේ චූටියව පොඩ්ඩක් වීඩියෝ කරලා ෆොටෝ ටිකක් අරගන්න. ඔයාලා මේ දකින්නේ ඔලිව් වත්තේ උඩ හරිය. ඒ හරියෙත් ඔක්කොම යායට ඔලිව් ගස්. ඒ වගේම තමයි වත්ත පහලටත්. මේ තියෙන්නේ එයාලගේ වගාව. එතනම තමයි එයාලගේ ගේට් තියෙන්නේ. වගාව ටිකක් එහාට වෙන්න විහිදිලා තියෙනවා. මම ඉතින් ඒ අතරේ ගිහිලා වීඩියෝ කරේ නෑ. මෙයාලගේ පළතුරු වෙනම පැත්තක වවලා තියෙනවා. ඒ පළතුරු වලින් තමයි ගෙදරම ජෑම් හදලා උදේ කෑමට එකතු කරගන්නේ. ජෑම් වර්ග 3ක්ම තිබුණා. ඇපල් වලින්, ප්ලම්ස් වලින්, ඊට අමතරව ෆිග්ස් වලින් හදලා. මෙහි ෆිග් වලට කියන්නේ ෆීකි කියලානේ. ඉතාලි භාෂාවෙන් කියන්නේ ෆීකි. ඔයාලට මම ඉස්සරහට ඒ ජෑම් වල ෆොටෝත් වීඩියෝත් පෙන්නන්න. මට කලින් වීඩියෝ කරගන්න බැරි වුණා. රස බලලා ඇවිල්ලා පළතුරු ගස් ටික දැක්කහම තමයි මතක් වුනේ. එයාලගේ වත්තේ ප්ලම්ස් වර්ග ගොඩාක් තිබුණා. මේ තියෙන එක ප්ලම් වර්ගයක්. බලන්නකො දැක්කහම ආසයි නේද? බල්බ් දාලා වගේ ගහ පුරාම ගෙඩි හැදිලා. එතනම එහා පැත්තේ තියෙන්නේ හේසල් නට් ගහකුයි දෙලුම් ගහකුයි. ඔන්න බලන්නකෝ මේ ලස්සන මල් අතරේ තියෙන මේ පැලේ දිහා. මේ පැලේ හරිම ලස්සනයි. මං ඉතින් ඒකෙන් එනකොට අත්තක් ඉල්ලගෙන ආවා. එක අත්තක් වෙනුවට මට අත 3ක්ම ලැබුණා. ඒ පැලේ හරියට මකුණු දැල් වියලා වගේ. හරිම ලස්සනයි. ඔන්න දැන් ඒ අතරේ පූල් එක පැත්තෙන් පොඩි සද්දයක් ඇහෙනවා. දරුවෝ දෙන්න පූල් එකට ඇවිල්ලා. දැන් මේගොල්ලෝ නාලා කරලා එහෙම එනකොට බඩගිනි වෙනවනේ. මම ඒක නිසා ගිහිල්ලා පාස්තා ටිකක් හැදුවා. පාස්තා හදලා පේස්ටෝ එක්ක තමයි රස බැලුවේ. පැස්ටා රසවත් පේස්ට් දෙකක් එක්ක තමයි කන්න ලෑස්ති කරේ. පාස්තා සහ පේස්ටෝ කියන්නේ මෙහි වචනනේ. ඔන්න දැන් උණු උණුවේ පාස්තා කන්න තමයි තියෙන්නේ. දවල් කෑමත් කාලා හැමෝම ටිකක් නිදහසේ පොඩි වෙලාවක් නිදාගත්තා. මං ඒ අතරෙත් ඔලිව් වත්තට ගිහිල්ලා ඔලිව් බල හිටියා. හරිම නිස්කලංක බවක්. අපේ මේ බංගලෝ එකට පහලින් ටෙන්ට් එකක් ඔයගොල්ලෝ කලිනුත් දැක්කා. ඒ ටෙන්ට් එකේ හිටියේ නෝර්වේ ඉඳන් ආපු කපල් එකක්. ටිකක් අවුරුදු 55ක් 60ක් විතර වයස දෙන්නෙක් තමයි හිටියේ. ඒගොල්ලෝ ඇවිල්ලා සතියකටත් වැඩි කිව්වා. ඒ වගේම නිස්කලංකව ඒගොල්ලෝ මේ ගස් යටට වෙලා පොත් කියවන හැටිත් මම දැක්කා. ගොඩක්ම පරිසරයට ආදරය කරන නිස්කලංකව ඉන්න කැමති අයට තමයි මේ තැන සුදුසු. ওই විදියට දවස ගෙවිලා ගියා. ඊට පස්සේ අපි හිතුවා හවසට සිටි එකේ ටිකක් ඇවිදලා රෑ කෑම එළියෙන් අරගෙන එනවා කියලා. මේ ඔලිව් ගස්වල වර්ග තියෙනවා. මම දැක්කා මේ හැම ගහකම නේම් ටැග් එකක් තියෙනවා. සමහර විට කොළ පාටට තිබුණට මේ ඔලිව් පැහෙනකොට කළු පාට වෙන්නත් පුළුවන්. අපේ ගෙදර තියෙන්නේ කොළ පාට ඔලිව් එක පැහුණාම කළු පාට වෙනවා. තෙල් හිඳින කාලෙට අනේ මටත් එන්න පුළුවන් නම් කියලා හිතමින් මම ගෙට ගොඩ වුණා. ඒ අතරේ දැක්කා තවත් අලුත් කැම්පර් දෙකක්ම ඇවිල්ලා තියෙනවා නිවාඩුව ගත කරන්න.
එහෙනම් අපි යමු සිටි එකත් බලාගෙන සුපර් මාකට් ගිහිල්ලා ඒ ගමන්ම රැයට කෑමත් අරගෙන එන්න. ගොඩාක් පැරණි ඒ වගේම ලස්සන නගරයක් තමයි මේ අංගියාරි නගරය. නගරයේ ලස්සන හෙටත් බලමු කියලා හිතාගෙන අපි රෑ කෑම ගන්න ගියා. මේ අවට රසවත් අවන්හල් ගොඩාක් තිබුණා. අපිට හිතුණා පීට්සා එකක රස බලන්න. ඒක නිසා අපි මේ තැන තෝරගත්තා. මෙතනට පීට්සා ගාඩන් කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වලා තිබුණේ. ඒගොල්ලෝ ලොකු වත්තක තමයි පීට්සා කන්න arrange කරලා තිබුණේ. අපි 4 දෙනා කැමති රසින් ඔන්න පීට්සා 4ක් ඕඩර් කරන්නයි යන්නේ. හරිම ලස්සන තැනක්, හරිම නිස්කලංකව ඉඳගෙන නිදහසේ පීට්සා එකේ රස බලන්න පුළුවන්. මේ වගේ රස්නේ අධික කාලෙක කෑමක රස බලන්න හොඳම විදිය තමයි මේ. ඔන්න ඉතින් අපි ඕඩර් කරපු පීට්සා ආවා. රස වගේම මිලත් සාධාරණයි. කෑම කන්න ආපු අයට කෑම කන ගමන් එදා දවසේ තිබ්බ ෆුට්බෝල් මැච් එක බලන්නත් ඒගොල්ලන් එතන arrange කරලා තිබ්බා. කෑමත් අරගෙන වටපිටාවේ ලස්සන ටිකකුත් බලලා ආයි සුපුරුදු පරිදි නවාතනට ආවා. ඔන්න දැන් උදේ වෙලා මේ ඈතින් පේන්නේ අපිට උදේ කෑම ලෑස්ති කරනවා. දැන් අපි උදේ කෑමට යන්නයි මේ ලෑස්ති වෙන්නේ. උදේ කෑමත් අරගෙන අපි චුට්ටක් එළිය ඇවිද්දා. මේ ඔයාලා දකින්නේ පළතුරු ගස්. මේ පැත්තෙන් ගියාම තමයි පළතුරු ගස් තියෙන්නේ. මේ පැත්ත දිගටම ඔලිව් වත්ත කොනටම යන්නත් පුළුවන්. මේ ඔයාලා දකින්නේ පෙයාස්. කලින් දැක්කේ ඇපල්. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ දකින්නේ එක ප්ලම්ස් වර්ගයක්. ප්ලම්ස් වර්ග ගොඩක් තියෙනවා කියලා මං කිව්වනේ. මේ තියෙන්නේ එක වර්ගයක්. මේ තියෙන්නේ තව වර්ගයක්. ඔන්න දැන් අපි අනිත් පැත්තෙන් ඔලිව් වත්ත කොනටම යන්නයි මේ ලෑස්තිය. මේ අත්දැකීම නම් ඔයගොල්ලෝ විඳින්නම ඕන. මගේ විශ් එක තමයි ඔලිව් ගෙඩි කඩලා ඔලිව් තෙල් හිඳින කාලෙටත් ඒ අත්දැකීමත් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. මේ වෙලාව ඇති උදේ 9ට විතර. උදේ આવුවත් හොඳයිනේ. අපි යමු ඔලිව් වත්ත පහලටම. අර නෝවේ ඉඳන් ඇවිල්ලා හිටපු සතියක් තිස්සේ හිටපු කපල් එක අද උදේ ගියා. ඒක නිසා ඒ ටෙන්ට් එක නෑ. ඔන්න දැන් අපි ඔලිව් වත්ත පහලටම යනවා. ඕගොල්ලන්ට මේ විදියට පහලට බහින්නත් පුළුවන්. එහෙම නැත්නම් වටෙන් එන්නත් පාරක් තියෙනවා. අපිට ආසෙ හිතුණා පුංචි අත්තට දිගේ මේ විදියට පහලට බහින්න. ඔලිව් පිරිච්ච ඔලිව් ගස් දිහා බලාගෙන ඒ ලස්සන විඳගෙන ඔන්න පහලටම යමු. අපි අර උඩින් ඉඳන් බලද්දි ලස්සනට ඈතින් පේන දුහුරු පාට වගා බිම දැක්ක නේද? එතන වගා කරලා තිබුණේ තිරිඟු. මෙතනින් එහාටත් මේ පාර දිගටම යන්නේ තවත් ඔලිව් වත්තකට. මෙතනදි පෙනෙන සුන්දරත්වය ෆොටෝ වලටවත් වීඩියෝ වලටවත් ගන්න බෑ. ඒ තරමට ලස්සනයි. දැන් එහෙනම් අපි මේ ලස්සනත් බැලුවනේ. දැන් අපි පළතුරු වත්තත් බලාගෙනම යමු. මේ තියෙන්නේ මේගොල්ලෝ ගෙදරම හදන ජෑම් සඳහා උපයෝගී කරගන්න පළතුරු. පළතුරු වගාවේ ඇපල් ඒ වගේම ප්ලම්ස් වර්ග ගොඩක් තිබුණා.
චේරි, ඇප්‍රිකට්, ඒ වගේම පෙයාස් තිබුණා, කිවි තිබුණා. චේරි, ඇප්‍රිකට් ඒ පළතුරු නම් ඉවරයි. ඇපල් වර්ග, ප්ලම්ස් වර්ග, කිවි, පෙයාස් මේ දේවල් එතකොටත් තිබුණා. අපිටත් පුංචි ගෙවත්තක් තියෙනවා. පළතුරු ගොඩාක් අපිත් හිටවල තියෙනවා. ඒ කොහොම වුණත් මෙහෙම දැක්කහමත් සතුටුයි. ප්ලම්ස් වර්ග නම් අපේ ගෙදර එකයි තියෙන්නේ. මේ වගේ ප්ලම්ස් වර්ග නම් නැහැ. ඉතින් අපිට තවත් සතුටුයි මේ දේවල් දැක්කහම. කොහොමත් මං කිව්වේ මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ පරිසරයට ආදරය කරන, පරිසරයේ නිස්කලංකව ඉන්න කැමති අයට තමයි. ඔන්න ඉතින් අපි ආයෙමත් අපේ කැම්පින් බංගලෝ එකට ඇවිල්ලා දවල්ට කෑමත් කාලා ටිකක් හාන්සි වෙලා ඉඳලා පූල් එකෙත් ඉඳලා අපි ගියා සිටි එකේ ලස්සන බලන්න. අපි මේ හරියටම ඉන්නේ ඉතාලියේ හරි මැද. අංගියාරි ගොඩක් ජනප්‍රිය වෙන්නේ 1440 බැටල් ඔෆ් අංගියාරි කියන නිසා. අපේ නවාතැනට ඇහෙන සීනු හඬ තියෙන පල්ලිය පැත්තට තමයි අපි දැන් මේ ඇවිදගෙන යන්නේ. 16 වෙනි ශතවර්ෂයේ නිර්මාණය වෙච්ච පරණ ගොඩනැගිලි අතරින් තියෙන පරණ ගෙවල් ඒ හැමදේම හරිම ලස්සනයි. ගෘහ නිර්මාණය පැත්තෙන් අර පරණ කාලේ දේවල් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ දේවල් 1800 ගණන් වල 1500 ගණන් වල ඒවත් තිබුණා. ඒ වගේම මියුසියම් දෙකකුත් තියෙනවා බලන්න. ඉතින් ඔයාලා ගිහිල්ලා දවස් 4-5 ඉන්නවා නම් සිටි එකේම ඇවිදලා ලස්සන තැන් තියෙනවා බලන්න. මේ වගේ සංගීතය ජූලි මාසේ පුරාම අංගියාරි වල තියෙනවා. ක්ලාසිකල් මියුසික් වලට, ඔපෙරා වලට අංගියාරි බොහොම ප්‍රසිද්ධයි කියලා තමයි සඳහන් වුනේ. ගාලින් නිර්මාණය වුණ මේ ගොඩනැගිලි එකට එකක් බැඳිලා තිබුණා. ඒව ඇස් දෙකට දකිනකොට පුදුම ලස්සනක්. මේ ඔයාලා දකින්නේ අංගියාරි මැප් එක. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. නගරයේ ලස්සන බලන්න විදේශිකයන්ට පහසු වෙන්න තමයි මේ මැප් එක තියෙන්නේ. ඉතින් අපි සුපර් මාකට් ගිය වෙලාවෙත් දැක්කා සෑහෙන්න විදේශිකයෝ ඇවිල්ලා හිටියා. ඒ කියන්නේ වෙන රටවල් වලින් ගොඩාක් අංගියාරි වෙත එනවා නිදහසේ නිවාඩුව ගත කරලා යන්න වගේම මේ පරණ ලස්සන දකින්න. ඉඳලා හිටලා තනින් තන ඇහුණු සංගීත හඬ මිස වෙන කිසිම හඬක් නැහැ. හරීම නිස්කලංක, හරීම ලස්සන නගරයක්. ඉර බැහැගෙන යන වෙලාවේ නගරයේ ලස්සන මෙතනට පේනවා. ඔය ඈතින් පේන තැන තමයි අපි දැන් කලින් ඉඳලා ආවේ. ඉර බැහැගෙන යනකන් ඉඳලා කරුවල වැටෙද්දී අපි රෑ කෑමත් අරගෙන නවාතැනට ආවා. ඊට පහුවදා උදේ කෑමට ගිහිල්ලා මතක ඇතුව මං ඔයාලට පොරොන්දු වෙච්ච පරිදි ජෑම් වර්ග ටික වීඩියෝ එකකට අරගෙන ආවා. මේ තියෙන්නේ ඒගොල්ලෝ ගෙදර හදන ජෑම් වර්ග. මෙතන තියෙනවා ඇපල් ජෑම්, ඒ වගේම ප්ලම් ජෑම්, ඒ වගේම ෆීකි ජෑම්. ෆීකි කියලා සඳහන් කරේ ෆිග් වලට. ඔන්න දැන් අපි දවස් 4ක් ඉඳලා ඒ ලස්සන සුන්දර පරිසරයෙන් තවත් ලස්සන නගරයක් බලන්න පිටත් වුණා. ඒ එන ගමන් ඒ කිට්ටුව තියෙන 1980 නිර්මාණය වෙච්ච ආටිෆිෂල් ලේක් එකත් බලාගෙනම සන් මරීනෝ නගරයට යන්න පිටත් වුණා. ඔයාලා මේ දකින්නේ ඒ ලස්සන සුන්දර සන් මරීනෝ නගරය. විදේශිකයන්ගේ හිත්ගත් සන් මරීනෝ නගරය ගැන විස්තර ඇතුව තවත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඒක වෙනම වීඩියෝ එකකින් ගේන්න ඕන. ඒ තරමට ඒ නගරයත් ලස්සනයි. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් ඔයගලන්ට සතුටක් ගෙනාවා කියලා හිතනවා. තවත් දවසක සන් මරීනෝ නගරයේ ලස්සන ගැන ඇතුළත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.